මේ ප්‍රකාශය ඔබට මතකද බලන්න. මේක අපි පුහුණු තරගයක් විදිහට දකින්නේ. අපේ සම්පූර්ණ කණ්ඩායමම මෙම තරගයට සෙල්ලම් කරන්නේ නැහැ. මෙලෙස මෙය ප්‍රකාශ කරන්නේ එවක ඉන්දිය නායක විරාට් කෝලි. මේ පුවත ලෝපුරා ලැව්ගින්නක් මෙන් පැතිර ගියේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකයේ පහළටම ඇද දාලා. එසේනම් අපේ කතාව අද දිවයන්නේ අපේ සිංහ කොල්ලෝ මේ ප්‍රකාශයට පිත්තෙන් රිටර්න් එක දුන්න සොඳුරු ආකාරය පිළිබඳව. එසේනම් ආරාධනා කරනවා මේ ක්‍රීඩාශීලී වීඩියෝවේ අවසානයේ දක්වා වැඳෙන්න කියලා. 2017 එංගලන්ත සත්කාරකත්වයේ දරූ ශූරයන්ගේ කුසලානයට ශ්‍රී ලංකාව පිටත්ව යන්නේ හරි හමක් නායකත්වයක්වත් නැතිව. තරගාවලිය ආරම්භයේදීම දකුණු අප්‍රිකානුවන්ගෙන් ලද අමහිර පරාජයත් එක්ක මීළඟට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ඉන්දියාවට. මේ සියලු දේ සමගින් 2017 වසරේ ජූනි 8 වෙනිදා කෙනින්ටන් ඕවල් පිටියේදී ඉන්දීය නායකයා පවසන මෙකී පුහුණු තරගය පැවැත්වුණා. තරගයේ කාසිය වාසී දිනපු අපේ ඇන්ජලෝ මැතිව්ස් තීරණය කරේ පිතිකරුවන්ට වාසි සහිත තනතිරුවේ ප්‍රථමයෙන්ම පන්දු යැවීම. ඒ අනුව එවක එක්දින පිටියේ දරුණුතම ආරම්භක යුගලක් වන ශිකර් ධවන් සමගින් රෝහිත් ශර්මා පිටියට පැමිණි අතර මාලිංගට එරෙහිව පළමු පන්දුවටම 4 පහරක් එල්ල කරපු රෝහිත් ප්‍රබල අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකා නායකයාට එල්ල කරනු ලැබුවා. ඒ වන විටත් ලොව අංක 1 ආරම්භක පිතිකරණ යුගලය ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට ආකාරයේ පිතිකරණයක යෙදමින් වේගයෙන්ම ලකුණු 50ක් වාර්තා කරන්නට සමත් වුණා. එතෙන් පටන් ලකුණු ලබා ගැනීමේ ජීරය ඉහළ දමූ මෙකී යුගල ශ්‍රී ලංකාවට එතෙන් පටන් අත දිග හැරෙන්න පහර දෙන්නට වුණේ ඉන්දිය ඉනිමේ මූලික අඩිතාලම දමලා. සියල්ලන් ඇන්ජලෝ දෙස බැලුවත් ඔහු සතුව මොවුන් දෙදෙනා නැවතීමට සමත් කිසිදු පන්දු යවන්නෙක් සිටියේ නැහැ. මෙකී දෙපළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව තම අනසක පතුරවමින් ශතක සමෘද්ධතාවක් වාර්තා කරන්නට සමත් වුණා. එයට මොවුන් දෙදෙනාගේම අර්ධ ශතකවලින් දායකවීම කැපී පෙනුණා. ඒ සමෘද්ධතාව ශතක සමෘද්ධතාව පසු කර යාමින් අනතුරුව නැංගුරම බවට පත් වූයේ රෝහිත් ශර්මාය. සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණය ශ්‍රී ලංකාවට පෙන්නුම් කරේ ඉන්දිය ඉනිම පහසුවෙන්ම ලකුණු 300ට වඩා යන බව පසක් කරලා. කෙසේ නමුත් 25 වන පන්දුවාරයේ පන්දුව අතට ගත්ත අපේ ලසිත් මාලිංග රෝහිත් ශර්මාව දවාගත්තේ ඉන්දිය ඉනිමේ ප්‍රථම කඩුල්ල සනිටුහන් කරලා. ශර්මා දැවී යන විට ඉන්දිය ඉනිම ලකුණු 138ක් ලෙස දිස්වුණා. ඔහු දැවී යද්දී වේගවත් ලකුණු 78ක් රැස් කරනු ලැබුවේ 4 පහරවල් 6ක් සහ 6 පහරවල් 3ක් එක්ක. අනතුරුව අංක 3 පිතිකරුවා ලෙස පිටියට එන්නේ ක්‍රිකට් ලොව රජු වන එක්දින පිටියේ අංක 1 පිතිකරුවා ලෙස අභිසස් ලබා සිටි විරාට් කෝලි. තරගයට පෙර පම්පෝරි ගසූ විරාට් කෝලි එම තරගයේ කිසිදු ලකුණක් ලබා ගැනීමටත් පෙර නුවන් ප්‍රදීප්ගේ පන්දුවෙන් හරවා යැව්වේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හූහඬ මැද්දේ. ලකුණක් තුලින් කඩුළු දෙකක් දවා ගැනීමෙන් තරගයට අවතීර්ණ වන්නට මාන බලමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට හරස් කැපූ ශිකර් ධවන් මීළඟ පිතිකරු යුවරාජ් සිංව එක් අන්තයක තනි කරලා උඩින්ම කිව්වොත් T20 ඉනිමක් දියත් කරන්න සමත් වුණේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමමින්. කෙසේ නමුත් අනෙක් අන්තයේ සිටි යුවරාජ් සිං ලකුණු 7කට අසේල ගුණරත්නගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී ගියේ ඉන්දිය ඉනිම කඩුළු 3කට ලකුණු 179ක් ලෙස දිස්වමින් තිබූ අවස්ථාවක. ඉන්පසු පිටියට එන්නේ මැද පෙළ පිතිකරුවෙකු ලෙස ප්‍රකටව සිටි ඉන්දියාවේ විශිෂ්ටම තරඟ අවසන් කරන්නා වන මහේන්ද්‍ර සිං ධෝනි. පසුව මෙකී දෙපළ ශ්‍රී ලංකා කණ්ඩායමට මල්වේඩි සංදර්ශනයක් පවත්වමින් හොඳ හැටි ශ්‍රී ලංකා දඟ වේග පන්දු යවන්නන්ට සමානව සැලකුවේ කලකට අමතක නොවන ලෙසයි. සිය ගිනි කෙලිය ඔස්සේ ශිකර් ධවන් 40 වනි පන්දුවාරයේ එල්ල කරපු 4 පහරත් එක්ක ඔහු විසින් සිය ශතකය සම්පූර්ණ කිරීමට සමත් වුණේ පැමිණ සිටින ඉන්දිය ප්‍රේක්ෂකයන්ගේ මහත් සතුටට හේතු වෙමින්. මේ ඔහුගේ ශූරයන්ගේ කුසලානයක තැබූ 5 වන එක්දින ශතකය වුණා.
එතෙන් පටන් පන්දුවර කිහිපයක්ම දවාන් සහ ධෝනි වේගවත් පිති ප්‍රහාරයක් එල්ල කර අතර එයින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බේරීමට හැකි වුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම සැනසුම් සුසුමක් හෙළුවේ මාලිංග විසින් ශිකර් දවන්ව ලකුණු 125කට දවා ගැනීමත් එක්ක. දවන් දැවී යන විට ලකුණු 125ක් ලබා සිටියේ 4 පහරවල් 15ක් සහ 1 පහරක් එක්ක. ඒ වන විට පන්දුවාර 44කදී ලකුණු 270ක් ලෙස දෙස්ව ඉන්දිය ඉනිමට අවශ්‍යව තිබුණේ වේගවත් අවසානයක් පමණයි. එකී වගකීම අතටගත් MS ධෝනි සහ කේඩාර් ජාදේව් ඉන්දිය ඉනිම ලකුණු 300 කඩයිම පසු කර ගියේ ඉතාමත් විශිෂ්ටාකාරයේ පිති ප්‍රහාරයකින්. කෙසේ නමුත් මහේන්ද්‍ර සිං ධෝනිගේ විශිෂ්ට ඉනිම නිම වුණේ තිස්සර පෙරේරා ලකුණු 63කට දවා ගැනීමත් එක්ක. ඉන්දිය ඉනිමේ අවසාන පන්දු 4ට 1 පහරක් සහ 4 පහරවල් 2ක් එල්ල කරපු කේදාර් ජාදේව් ඉන්දිය ඉනිම අවසන් කරේ පන්දුවාර 50ට කඩුළු 6කට ලකුණු 321ක් ලෙස දැවැන්ත ලකුණු පුවරුවක් ශ්‍රී ලංකාව ඉදිරියේ නිර්මාණය කරමින් ශ්‍රී ලංකා පන්දු යැවීම ගත් කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉන්දිය පිතිකරුවන් හොඳ හැටි සලකා තිබුණා. කෙසේ නමුත් කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණේ අපේ වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග පමණයි. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර ශූරයන්ගේ කුසලාන ඉතිහාසයේ ලකුණු 310ක සීමාවකට එහා හඹා ගොස් තරගයක් ජයගන නොතිබූ හේයින් ශ්‍රී ලංකාවට මේ තරගයේ ජය සිහිනයක්ම වූවා සැකයක් නැත. අති විශාල ඉලක්කය වෙනුවෙන් පිළිතුරු ඉනිම දියත් කිරීමට පැමිණියේ නිරෝෂන් දික්වැල්ල සමගින් ධනුෂ්ක ගුණතිලකයි. මෙකී දෙපළ පිටියට පැමිණියත් බුම්රා සහ භුවනේශ්වර් කුමාර්ගේ බේරීමට නම් ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි වුණේ නැහැ. මේ අතරතුර පීඩනය දරා ගැනීමට නොහැකි වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 18කින් ලකුණු 7ක් ලබා දැවී ගියේ භුවනේශ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේ. ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්සුනේ එක් කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලෙසයි. දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යාමට නම් හොඳ ආරම්භයක් අවශ්‍යමයි. නමුත් ඒ වෙලාවේ නම් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක වටපිටාවක් තිබෙන්නේ නැහැ. මෙයින් පස්සේ අංක 3 පිතිකරුවා ලෙස පිටියට ආවේ ශ්‍රී ලංකා කෝඩුකාර පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස්ය. 4 පහරවල් සහ 6 පහරවල් කිහිපයක් එල්ල කරපු මෙකී දෙපළ මෙතෙන් සිට ශ්‍රී ලංකා ඉනිම ගොඩනගන්නට විරදරුවේ ඉනිමට යම්කිසි ජවයක් ලබා දෙමින්. කුසල් මෙන්ඩිස් ආරක්ෂාකාරී වෙමින් සිය ඉනිම ගොඩනගමින් සිටි අතර අනෙක් අන්තයේ සිටි ධනුෂ්ක ගුණතිලක තරමක වේගයෙන් පන්දුවට පහර දෙන්නට පටන් ගත්තා. මේ අතරතුර පවර් ප්ලේ අවස්ථාවේ ලකුණු 44ක් ලැබූ මෙකී දෙපළ මෙම සමගතාව ක්‍රමක්‍රමයෙන් වර්ධනය කර ජය මාවත කරා ගෙන යන්නට මනා උත්සාහයක් දැරුවා. Can't get better than this. If any young player watching, that's the best. Got enough room. Fleed the bat at it. Boundary for Mendes. අනතුරුව 19 වන පන්දුවාරයේ ධනුෂ්ක විසින් හර්දික් පාණ්ඩයාට එරෙහිව එල්ල කරපු 6 පහරක් සමගින් ධනුෂ්ක ගුණතිලක සිය අර්ධ ශතකය පසු කර ගියේ විශිෂ්ටාකාරයෙන්. ඉන්දිය වේග පන්දුවෙන් තරමක් අභියෝගයක් එල්ල වුවත් ඉන්දිය දඟ පන්දු හමුවේ කුසල් මෙන්ඩිස් සිය පිත්ත ක්‍රියාත්මක කරේ 6 පහරකින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින්. මේ වන විට පිතිකරුවන් දෙදෙනා පාහේ පිටිය ස්ථාවර වී තිබුණා. මෙලෙස දෙවන කඩුල්ලේ සමදතාවය ලකුණු 150 සමදතාවය පසු කර යද්දී මෙකී අනුකම්පා විරහිත ප්‍රහාරය දනා ගැනීමට නොහැකි වූ ඉන්දිය නායකයා පන්දුව සිය දෑතට ගත්තේ මෙම සමදතාව කෙසේ හෝ බිඳ දමන අටියෙන්. කෝලිගේ උත්සාහය මල්ඵල ගන්වමින්
27 වන පන්දුවාරයේ 5 වන පන්දුවට නොතිබූ ලකුණු දෙකක් වෙනුවෙන් දිවයාමේදී ඉතාමත් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ ධෝනිගේ සුපිරි කඩුළු බිඳ දැමීමත් එක්ක. මෙලෙස පන්දු 72කින් 4 පහරවල් 7ක් සහ 6 පහරවල් 2ක් එක්ක ලකුණු 76ක් ලබාගත් ධනුෂ්ක දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 170ක් ලෙස දිස්වුණා. නවක පිතිකරු ලෙස පිටියට පැමිණියේ පොඩි සනාය. ඔහු පැමිණෙන විටත් ශ්‍රී ලංකා ජයග්‍රහණයට පන්දු 132කින් ලකුණු 152ක් හිමිව තිබුණා. කුසල් මෙන්ඩිස් සිය එක්දින පිටියේ ඉහළම ලකුණු මට්ටමට ළඟා වෙමින් ලකුණු 85 කඩයිම පසු කරමින් සිටියා. පෙර කඩුල්ලේ මෙන්ම කුසල් මෙන්ඩිස්ද නොතිබූ ලකුණකට දුවද්දී දැවී ගියේ අනෙක් අන්තයේ සිටි කුසල් ජොනිත්ගේ අපරීක්ෂාකාරී මෙන්ම වගකීම් රහිත දිවයම හේතුවෙන්. දැවී යන පිට කුසල් මෙන්ඩිස් 4 පහරවල් 11ක් සහ 6 පහරවල් 1ක් එක්ක ලකුණු 89ක් රැස් කිරීමට සමත් වුණේ මුළු මහත් ක්‍රිකට් ලෝකයාගේ දිනෙත් ඌ වෙත විවර කරමින්. කුසල් ජනිත් සමගින් පිටියේ එක් වූයේ නායක ඇන්ජලෝ මෙතියුස්ය. නැවත ඉනිම ගොඩනැගීමේ වගකීම මොවුන් දෙදෙනා බාරගත්තා. නැවත ඉන්දීය කණ්ඩායම තරගයට පැමිණීමට හරස් කැපූ මොවුන් දෙදෙනා ඉන්දියානුවන්ට නොසිතූ ප්‍රහාරයක් එල්ල කරන්න සමත් වුණේ. ඉන්දීය ජයග්‍රහණයේ තිබූ මෙම තරගයේ 4 පහරවල් සහ 6 පහරවල් වලින් ශ්‍රී ලංකාව වෙත ගෙනෙමින්. දැන් ශ්‍රී ලංකා ජයග්‍රහණයට පන්දු 60කින් ලකුණු 75ක ඉලක්කයක් හිමි වූ අතර අවාසනාවන්ත ලෙස කුසල් ජනිත් කොන්දේ සිදු වූ ආබාධයක් නිසාම පිටියෙන් ඉවත්ව යන්නේ අර්ධ ශතකයට ලකුණු 3ක් මෙපිටින් එනම් ලකුණු 47කින්. නවක පිතිකරු ලෙස හමා යාමේ අභියෝගය බාරගන්නේ එවක ක්‍රිකට් පිටියේ පෙරලියක් කරලා තිබ්බ අසීල ගුණරත්නයි. ඔහු මුහුණ දුන් 4 වන පන්දුවට 6 පහරක් එල්ල කරපු අසීල සිය ප්‍රහාරය ආරම්භ කරේ මේලග පන්දුවාරයේ භුවනේශ්වර් කුමාර්ට එරෙහිව පහරවල් 2ක් එක් කිරීමත් එක්ක. Shortish boundary. There's a man very square in on the single and so slashed away behind square. It's another terrific over for Sri Lanka. 11 runs have come from it. කෙමෙන් තරගයේ ජයමාවතට ගෙන ආ අසේල ගුණරත්න තීරණාත්මක පන්දුවාරයට කැඳවීමක් ලැබූ ජස්ප්‍රීත් බුම්රාට එරෙහිව ඔහුගේ දෙවන පන්දුවට දනහිස නමා ස්ක්වෑර් කලාපය හරහා ස්විප් පහරක් එල්ල කරේ සියල්ලම මවිතයට පත් කරමින්. ඇත්තටම කිව්වොත් මම මෙවැනි පහරක් මීට කලින් දැක තිබුණේ මහේල ජයවර්ධනගෙන් පමණයි. වේගපන්දු යවන්නෙක්ට දන නමල පහරක් එල්ල කරනවා කියන්නෙම කතරම් දක්ෂ වෙන්න ඕනේද කියලා ක්‍රිකට් දන්න අපේ කොල්ලෝ කෙල්ලෝ දන්නවා. 48 වන පන්දුවාරයේ උමේෂ් යාදව්ට එරෙහිව එල්ල කරපු 4 පහරත් එක්ක සිය අර්ධ ශතකය සම්පූර්ණ කරේ ඇන්ජලෝ මැතිව්ස් විශිෂ්ට ආකාරයෙන්. The composure of the man is shown in that shot. Just held a check drive, pumped it down the ground, barely acknowledged the 50 because he knows the game is still to captains. මේලග පන්දුවට ලැබූ එක් ලකුණත් එක්ක නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ජර්සිය පෙන්වමින් තමන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය බව බිලියන 1කට අධික ඉන්දියානුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් තරගයේ ජය ගන්නා විට ඇන්ජිගේ නමට නොදෙවුණු ලකුණු 52ක්ද අසේලගේ නමට වේගවත් ලකුණු 34ක්ද ලියවී තිබුණේ විශිෂ්ට ආකාරයෙන්. ඇත්තටම කිව්වොත් මේක තමයි ශූරයන්ගේ කුසලානයක හොඳම හඹායාම. මේ තරගය ඇත්තටම කිව්වොත් විශේෂයි. මොකද 2017 වකවානුවේ වලපල්ලටම ගියපු ක්‍රිකට් ක්‍රීඩාව ඇන්ජලෝ මැතිව්ස් තවත් කොල්ලු 10 දෙනෙකු එකතු කරගෙන මෙම තරගයට ගිහිල්ලා මෙම ලබාගත ජයග්‍රහණය නම් ඇත්තටම රන් අකුණෙන් ලියවෙන්න ඕනේ. මොකද එංගලන්තය වගේ තනතිල්ලක මෙවැනි තරගයක් ජය ගැනීම විශිෂ්ටයි. එදා පිත්තෙන් වැඩ පෙන්නපු කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස පිදුම් ලැබුවා. ඔන්න එහෙනම් මේ සතියන්තයත් අපි මෙලෙසින් නිමා කරන්නයි සූදානම. සියලු දෙනාට ජයග්‍රහී සතියන්තයක්.